හරි ඉතින් යාළුවෝ ඔයගොල්ලෝ අද තාදන සාදන පිළිගන්න මගේ YouTube channel එකත් එක්ක අද ඉතින් මට මල්ලි කෙනෙක් කස්ටම් එකක් ඉල්ලුවා. අද ඉතින් මම කස්ටම් එකක් තමයි ගහන්නේ. ඉතින් මම පොඩ්ඩක් වටේ කැරකිලා බැලුවා මේ මල්ලි පේන්නේ ඉන්නවා කියලා. මේ පේන්නේ නම් ඉතින් නෑ මං ඉතින් ටිකක් දුර ගියා. බලන්න ඉතින් මගේ ප්ලේන්. ඕන් ඉතින් මට මේ මල්ලිව හම්බුණා. දැන් ඉතින් දෙනවා යාට ඔළුව අතේ තියන් යන්න. හරි ඉතින් යාළුවනේ දැන් ඔයගොල්ලෝ බලන්න ඇති මේ ගේමින් මොෂන් ගහනවා. ඉතින් මේ සවුන්ඩ් එකක්වත් නැහැ නේ වෙඩි තියෙන කියලා. සවුන්ඩ් කට් කරලා තමයි තියෙන්නේ. අද විතරයි අනිත් වීඩියෝ වල නම් මං හරියටම දෙන්න. ඉතින් මේ හදිස්සියේ ගහපු කස්ටම් එක ඊට ඔයාලට පෙන්වන්න ඕනි කියලා මගේ යාළුවනේ ඉතින් ඔයගොල්ලෝ පෙන්වන්න ඕනි කියලා තමයි දැම්මේ. ඉතින් දැන් මේ මල්ලිත් එක්ක දෙන්නේ මේ පොඩි කෙනෙක් වුණාට ටිකක් වැඩ තියෙනවා. ඉතින් ඔලු නැහැ නේ. කොහමද බෝල් ගහයිද? ඉතින් ඕන් රවුන්ඩ් 2 එකට ආවා. ඉතින් යාළුවෝ ඔයගොල්ලෝ මගේ channel එක subscribe කරලා නෙමෙයි වීඩියෝ බලන්න subscribe කරලා support එකක් දෙන්න. subscribersලා ආපු ගමන් මම live වෙනවා අනිවාර්යෙන් free fire ගහන්න. ඉතින් මට subscribe කරලා support එකක් දෙන්න අනිවාර්යෙන්. මම ඉතින් මේ පාරත් ගිහිල්ලා ගහන්න තමයි යන්නේ මල්ලිට ඔලු නෑ නේ. ඉතින් මම කලින් match එකේ කියලා ටික ඔලු මේ නැතු යන්න. මේ මල්ලිටත් ඉතින් ඔලුවත් තියන් යන්න දෙන්න ඕන. හරි ඉතින් යාළුවනේ මේ ෂෙයා බාරකුත් දාලා ඉතින් සබ් එකක් දෙන්න ඕන අනිවාර්යෙන් ඔයගොල්ලෝ. ඔයගොල්ලෝ මගේ යාළුවනේ ඉතින් අනිවාර්යෙන් ෂෙයා කරලා එහෙම සපෝට් එකක් දෙන්න. ඕන් ඉතින් මම ගියා බලමු මේ මල්ලි ඉන්නවද කියලා. මල්ලිලා ඉන්නවා පේන්න බලමු ගහමු. මේ මල්ලි කිව්වට ඉතින් පොට්ටු තමයි ඉතින් අපි හොඳ මේ ප්‍රෝලා තමයි ඉතින් ලෙවල් පොඩ්ඩක් අඩු account එකක් තමයි තියන්නේ. ඒක ගණන් ගන්න එපා. මගේ කලින් account එක බෑන් වුණා. දැන් ඉතින් මේ මල්ලි වන් යමු. ගානවා ඉතින් මේ පාරත් බලන්නකො ඉතින් ඔයගොල්ලෝ. ඉතින් මම ඒත් එක්ක පොඩි දෙයක් කියන්නම්. මේ ඔයගොල්ලෝ ගොඩක් ගේම් ගහන කට්ටිය දන්නේ නැතින ඔය තිරේ අයිනේ වීඩියෝ එක දාන්නේ. ඒ විදියට ඕනනම් ඔයගොල්ලෝ කියන්න අර මේ වීඩියෝ එකේම අයිනක මගේ කැමරාව දාලා මෙයා කරන්නේ. ඒ විදියට ඕනනම් කියන්න අම්බෝලු නෑ නේද? අපි ඉතින් ගොඩක් හෙඩ් තමයි ගහන්නේ. මේ අපි ප්‍රෝලානේ ඉතින් කස්ටම් ගහන්න ඕන නම් ID දාලා තියන්න අනිවාර්යෙන්. ඉතින් පුරුදු වෙලා ඉන්න නැත්තම් මේ බොරු වැඩ කරන්න එපා. පේනවනේ ඉතින් ඔල්ලු නෑ. ගහපු තුනම හොල්ලු නෑ. මෙයාට එකක්වත් දීලා ගහන්න බලමු. ඉතින් පවුන පොඩි එකකින්ද එකක් හරි දීලා ගහන්න ගමු. බෝල් ගගා ටිකක් මම ඉතින් ගියා. පොර ඉන්න මේ පාරක් දෙන්න ඕන. ඔමින්න අම්මට සිර හෙල්ත් එක පොඩ්ඩක් බැස්ස ගන්න එපා. අපි ප්‍රෝලා පේනවනේ හෙල්ත් එක නැගිල්ල. ඉතින් බෝල් ගාලා ගාන ගෙල්ලු කොහොමද? ඔයගොල්ලෝ මගේ කලින් වීඩියෝ බැලුවේ නැත්නම් ඒවත් බලන්න. මේ පාරම් ගොඩක් දරුණුයි ගොල්ලන් එක පිකප් වෙලා. පිකප් මොනවා අපිට දාලා දුවා. අපි ප්‍රෝලානේ ගහනවා කිම්ම බලමු මේකත් කොහොම හරි ගාමු. සෙකන්ඩ් එක නෑ මල්ලිලාට බලමු. හරි ඉතින් යාළුවනේ ගණන් ගන්න එපා. මම කිව්වනේ මේකට කලිනුත් එකක් හරි දීලා ගහන්න ඕන කියලා. පොඩි ළමෙක් ඉඳලා තමයි ඒක දුන්නේ. නැත්තම් ප්‍රෝලයෙන් පෙරදෙනවද නැත්තම් හොඳ නෑ ගේමින් ඔෂන් ගියා කියද්දි. ඉතින් එහෙම තමයි ඊළඟ ඔක්කොම ගහනවා. ඉතින් යාට එකක් තමයි දුන්නේ පවින්ද. හරි ඉතින් ආයෙත් යමු සුබුරුදු පාරදී වෝල් ටිකක් ගාගෙන පොරේ ඉන්නවා කියලා බලන්න. ඉන්න වඩු ඉන්නවා. මේ පාරක් දෙනවා යාට ඔළුව අතේ තියන් යන්න. හොල්ලු නෑ නේද? කස්ටම් ගහන්න ඕන අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න යන්න ID එක.